ශ්‍රී ලංකා khනිජ තෙල් සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරී තනතුර සඳහා බඳවා ගැනීම මේ වනකොට විවෘත වෙලා තියෙනවා. මෙහි සුදුසුකම් වශයෙන් බාහිර අපේක්ෂකයින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ගිණුම්කරණය, ව්‍යාපාර පරිපාලනය, මූල්‍ය, වාණිජ්‍ය හෝ තනතුරට අදාළ ඕනෑම වෙනත් උපාධියක් සහ පළමු උපාධිය ලබා ගැනීමෙන් පසු අදාළ ක්ෂේත්‍රයේ සුදුසුකම් ලැබීමෙන් පසු අවම වශයෙන් වසරක පළපුරුද්දක් වගේම තනතුරට අදාළ විශේෂ ශ්‍රේණියක් වන පිළිගත් වෘත්තීය වරලත් ආයතනයක අතරමැදි විභාගයේ සමත් වී තිබීම සහ තනතුරට අදාළ ක්ෂේත්‍රයේ සුදුසුකම් ලැබීමෙන් පසු අවම වශයෙන් වසරක පළපුරුද්දක් අත්‍යවශ්‍ය වෙනවා. අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා ඉහත සඳහන් බාහිර අපේක්ෂකයන් විසින් අවශ්‍ය සුදුසුකම් ලබා තිබීම වගේම තනතුරට අදාළ විශේෂ ක්ෂේත්‍රයේ කනිෂ්ඨ කළමනාකරු කාණ්ඩයේ තනතුරක අවම වශයෙන් අවුරුදු 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම අවශ්‍ය වෙනවා. වයස් සීමාව වයස අවුරුදු 22ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා ඉහළ වයස් සීමාව අදාළ නොවේ. මෙහි බඳවා ගැනීමේ ක්‍රියාපටිපාඨයේදී ශ්‍රී ලංකා khනිජ තෙල් සංවර්ධන අධිකාරියෙහි අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් තීරණය කරනු ලබන පරිදි පත් කිරීමේ අධිකාරිය විසින් පත් කරන ලද මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ලිඛිත තරඟකාරී විභාගයක සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත බඳවා ගැනීම සිදු කෙරේ. ආයුධම්පත් ඉදිරිපත් කිරීම සඳහා වන පොදු නීති අතර ආයුධම්පත්වල ආවරණ ලිපියක්, සවිස්තරාත්මක ජීවදත්ත පත්‍රිකාවක්, අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් හෝ පළපුරුද්දේ සත්‍ය පිටපත් සහ වෘත්තීය ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ විස්තර ඇතුළත් විය යුතුයි. එවැගේම රාජ්‍යාංශයේ සේවකයන්ගේ ආයුධම්පත්, ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු අතර ආයුධම්කරු තෝරා ගනු ලැබුවහොත් පත්වීම බාර ගැනීම සඳහා නිදහස් කළ හැකි බවට ඔවුන් සහතික කළ යුතුයි. ඉහත අවශ්‍යතාවයන්ට අනුකූල නොවන හෝ අවසන් දිනට පසුව යවනු ලබන ආයුධම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඔබත් මෙම රැකියාව සඳහා ආයුධම් කරන්න සුදුසුකම් ලත් අයෙක් නම් දැන්ම වැඩි විස්තර දැන ගැනීමට findit.lk වෙබ්සයිට් එකට විසිට් කරන්න.